සුබම සුබ දවසක් වේවා යාළුවනේ. අදත් කවි ප්ලාන්ට් වෙතින් 18 වෙනි මල් සේල් එක ස්ටාර්ට් කරා. ඉතින් යාළුවනේ මෙතෙක් 17 වෙනි පැල සේල් එක දක්වා මෙතෙක් පැලගත්ත හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් අද අපි පැල සේල් එකට යමු. අංක 1 යාළුවනේ මෙන්න මේ කහපාට පොකුරු මල්ලෙන මෙන්න මේ ප්ලාන්ට් එක මේක අපිට හැංගීම් ප්ලාන්ට් එකකට දාගන්න පුළුවන් යාළුවනේ. ලස්සනට වැරෙන්ඩ එකේ එහෙම එල්ල ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක අදත් රුපියල් 200යි. අංක දෙකෙන් යාළුවනේ මෙන්න මේ මීමන ප්ලාන්ට් එක ඔයාලට පේනවා ඇති මේ මීමන ප්ලාන්ට් එක පත්‍ර වලට මොනවත් වෙලා නැහැ. ලස්සනට තියෙනවා. ඉතින් හරි නිරෝගී. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. අංක 3න් මෙන්න මේ සිංගෝනියම් ප්ලාන්ට් එක මේ ගොඩක් ලොකු ප්ලාන්ට් එකක් කට් කරගන්නත් පුළුවන් ගන්න කෙනෙක්ට. ලස්සනට බුෂ් එක වගේ හැදිලා තියෙනවා. පත්‍ර එහෙම හරි නිරෝගීව තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ රුපියල් 250යි යාළුවනේ. අංක 4න් තියෙන යාළුවනේ කෝලියස් වලට කැමති අයට කෝලියස් එකතු කරන අයට ලස්සන කෝලියස් එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට මේක රුපියල් 200ක මුදලකට ගන්න පුළුවන් යාළුවනේ. අංක 5න් ඉන්න පිලෝ එකක් මේ රතු පාට කොළය යටිපැත්ත රතු පාට වෙන පිලෝ එක හරිම නිරෝගී යාළුවනේ. ඔයාලට පේනවා ඇති හරිම නිරෝගීයට හැදිලා තියෙනවා. පත්‍ර වලට මොනවත්ම හානියක් වෙලා නැහැ. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක රුපියල් 300යි. කට් කරගන්නත් පුළුවන්. කට් මුල්ල එහෙමත් දාලා තියෙනවා. රුපියල් 300යි. අංක 6න් ඉන්නවා යාළුවනේ ඒත් අපිට හැංගීම් පොට් එකකට දාගන්න පුළුවන්. මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක රුපියල් 150යි යාළුවනේ. අංක 7න් ඉන්නවා යාළුවනේ මෙන්න මේ වින්ක ප්ලාන්ට් අරගෙන ආවා. මල් සොයන අයට ලස්සන වින්ක ප්ලාන්ට් එකක් අරගෙන ආවා. පාට කීපයකින්. ඉතින් මෙයාව රුපියල් 200කට දෙනවා. අංක 7. අංක 8න් යාළුවනේ මෙන්න මේ කලර් තියෙන වින්ක ප්ලාන්ට් එක මෙයාව හරි ලස්සනයි පේනවා ඇති ඔයාලට. අංක 8න් මෙයාවත් රුපියල් 200යි යාළුවනේ. අංක 9න් යාළුවනේ මෙන්න මෙයාව ගෙනාවා. මෙයාගේ පොඩි වෙනසක් තියෙනවා යාළුවනේ මේ මලේ මැද්දේ සුදු පාට ලස්සන රවුමක් තියෙනවා. ඒ වගේම කළු මේ කහ පාට චූටි මේ ඩොට් එකක් වගේ තියෙනවා යාළුවනේ. මේ ඔයාලට පේනවා ඇති මේ මෙයාගේ මලේ ලස්සන කල 3ක් තියෙනවා යාළුවනේ. ඉතින් මෙයාවත් රුපියල් 200කට අලෙවි කරනවා. අංක 10න් ගෙනාව යාළුවනේ මෙන්න මේ බේබි වින්ක එක. මෙන්න මෙයාව මේ බේබි වින්ක එක එයාවත් රුපියල් 200කට අලෙවි කරනවා. අංක 11න් ගෙනාව මෙන්න මේ ලස්සන මෙන්න මේ ප්ලාන්ට් එක. ඔයාලට පේනවා ඇති මෙයාවත් අපිට ලස්සනට හැංගීම් පොට් එකක එහෙම දාගන්න පුළුවන්. මෙයා ගිය පාර මගෙන් ගොඩාක් කලබුණු ප්ලාන්ට් එකක් යාළුවනේ. ඉතින් මම මේ පාරත් මෙයාව දාන්න හිතුවා. අංක 11 රුපියල් 250යි. අංක 12න් ගෙනාවා මෙන්න මේ ලස්සන සිංගෝනියම් ප්ලාන්ට් එක. මේ ඔයාලට පේනවා ඇති. මෙයාවත් හරි නිරෝගීව හැදිලා තියෙනවා. රුපියල් 300යි යාළුවනේ. අංක 13න් ඉතින් මෙයාවත් මගෙන් ගොඩාක් කලබුණු ප්ලාන්ට් එකක් යාළුවනේ. මෙයාගේ පැල එන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් මේ ප්ලාන්ට් එකත් රුපියල් 200යි යාළුවනේ. ලොකු ප්ලාන්ට් එකක් තියෙන යාළුවනේ මෙයාලට පේනවා ඇති. මෙයාවත් රුපියල් 200යි. අංක 14න් ගෙනාව යාළුවනේ මෙන්න මේ පීකොක් ජින්ජර් කියන මේ ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එකේ දම් පාට මලක් තමයි එන්නේ. මේ කළු පාට ප්ලාන්ට් එක යාළුවනේ මෙයාලට පේනවා ඇති. මේවත් හරි ලස්සනයි. දැන් නම් මෙයාගේ පැල ටිකයි තියෙන්නේ යාළුවනේ. ගොඩක් කලවි වුණා මේ ප්ලාන්ට් එකත්. දැන් නම් තව පැල කීපයක් විතරයි තියෙන්නේ මා ළඟ. ඉතින් මේ ප්ලාන්ට් එකත් රුපියල් 250යි යාළුවනේ. අංක 14යි. අංක 15න් එනවා මෙන්න මෙයාව
මෙයාගේ ලස්සන ලොකු බුෂ් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙයාව ලස්සනට තියන්න පුළුවන් යාළුවනේ අපිට. ඔයාලට පේනවා ඇති ලස්සන බුෂ් එකට එහෙම හැදිලා තියෙනවා. ඉතින් රුපියල් 200යි ඒ පඳුරම යාළුවනේ. අංක 16න් ගෙනාව යාළුවනේ මෙන්න මේ ඇන්තූරියම් එක අංක 16 මෙයාවත් රුපියල් 350යි. අංක 16 අංක 17න් ගෙනාව යාළුවනේ අදත් මෙන්න මේ සෙන්සවේරියා ප්ලාන්ට් ටික මෙන්න මේ වගේ ලස්සනට ලොකුවට ඔයාලට ලස්සනට හදා ගන්න පුළුවන් යාළුවනේ. මෙයාගේ පොඩි ප්ලාන්ට් එකක් පොඩි නෑ යාළුවනේ. පොඩි කිව්වට අර තරම් විශාල නෑ. මෙන්න මේ ප්ලාන්ට් මේ ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එකයි මේ අලු පාට මේ ප්ලාන්ට් එකයි මේ ප්ලාන්ට් එකයි මේකයි මේ ප්ලාන්ට් එකයි මෙන්න මේ කොළ පාට ප්ලාන්ට් එකයි ඔක්කොම ප්ලාන්ට් 7ක් තියෙනවා යාළුවනේ. ඉතින් මේ ප්ලාන්ට් 7ම රුපියල් 500කට ඔයාලට අලෙවි කරනවා. මම මේ පාරක් දාන්න හිතුවේ ගිය පාරත් ගොඩාක් අලෙවි වුණා යාළුවනේ. අංක 17න් මේ ප්ලාන්ට් ටිකම ගෙනාවා. පැකේජ් එකක් වශයෙන් රුපියල් 500කට ඔයාලට මට දෙන්න පුළුවන් යාළුවනේ. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න. ඒ වගේම යාළුවනේ අංක 18න් මෙන්න මෙයාව අරගෙන ආවා. මෙන්න මේ ලස්සන පිලෝ එක ගොඩක් ලොකුයි යාළුවනේ මේ පිලෝ එක. ඔයාලට පේනවා ඇති. ඒ පිලෝ එකත් රුපියල් 200ට අලෙවි කරනවා යාළුවනේ. අංක 18 අංක 19න් ගෙනාව යාළුවනේ. මෙන්න මේ ප්ලාන්ට් එක මෙන්න මේ හබරලේක එක පැලයක් රුපියල් 100යි යාළුවනේ. මෙන්න මේ හබරලේක අංක 18 අංක 19න් ගෙනාව යාළුවනේ. මෙන්න මේ ලස්සන මෙන්න මේ ප්ලාන්ට් එක මේ මගේ අල්ලටත් වඩා විශාලයි යාළුවනේ. මේ ප්ලාන්ට් එකත් රුපියල් 300කට අලෙවි කරනවා යාළුවනේ. ලොකු ප්ලාන්ට් එකක් තියෙන යාළුවනේ. ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න. අංක 19 අංක 20න් මෙන්න මේ මදර් ප්ලාන්ට් එක යාළුවනේ. මෙන්න මේ මදර් ප්ලාන්ට් එක අංක 20න් ඔයාලට පේනවා ඇති. මේ මදර් ප්ලාන්ට් එක මේ විදිහට මෙවනවා යාළුවනේ. මෙයාවත් දෙනවා යාළුවනේ රුපියල් 800කට. ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් යාළුවනේ මැසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න. මෙයාවත් දෙනවා රුපියල් 800කට. ඉතින් යාළුවනේ පැල 20කින් අද සමන්විත වුණු මගේ ප්ලාන්ට් සේල් එක මෙතකින් නිමා කරනවා. නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් පැල ගත්ත හැමෝටම බොහොමත්ම ස්තුති කරන ගමන් මට ලයික් කරපු කමෙන්ට් කරපු මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඒ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් යාළුවනේ සුබ දවසක්. බුදු සරණයි.